අයියේ බලාගෙන මේ බලන්නකො මොකක්ද රිටයර් වුණත් හරි තාත්තා ආයෙත් වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. ස්කූල් වෑන් එක තාම නෑනේ. මං කිව්වා එන්න ඕනේ නෑ කියලා. විශ්‍රාමගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජ්‍යෙෂ්ඨ පුරවැසිගෙනුම සෙලාන් බැංකුව සුහදහඩක් ඇති දේශීය බැංකුව. අද බයිස්කෝප් කතාව ටිකක් දුක්මුසු එකක්. 1980 දශකයේ අගභාගයේ තිරගත වෙච්ච තවත් ලස්සන චිත්‍රපටයක් ගැන තමයි අද මම මේ කතාව කියන්නේ. මේ කතාව ටිකක් මම කලින් කිව්වා වගේ දුක්මුසු කතාවක්. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරපු විජය කුමාරතුංග මහත්මයා ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ රඟපාපු චිත්‍රපටයක් තමයි මේක. මේ චිත්‍රපටය තමයි රංජිත් සිරිවර්ධන අධ්‍යක්ෂණය කරපු රන්දිනිගල සිංහයා කියන චිත්‍රපටය. බයිස්කෝප් කතා. උඹට ඔච්චර බය වෙන්න දෙයක් මගේ අපේ ශිෂ්‍ය දල හැලකෙල්ලේ ගම්බුරුට කෑ ගන්න පිටපන් චිත්‍රපටි නිෂ්පාදනය කළේ ජීවන් කුමාරතුංග. රන්දිනිගල සිංහයා චිත්‍රපටිය සිනමා වංශකතාවේ 706 වන චිත්‍රපටිය ලෙසත් 1989 දෙසැම්බර් 23 වෙනිදා තිරගත වෙච්ච චිත්‍රපටයක් ලෙසත් ඉතිහාසගත වෙනවා. ඉතින් පසුගිය දවසක මට ජීවන් කුමාරතුංග මහත්තයා හම්බ වෙච්ච වෙලේ මම ඇහුවා ඔබතුමාට මේ චිත්‍රපටය ගැන මොනවා හරි කියන්න තියෙනවද කියලා. ඉතින් එයා ඇත්තටම ඕගාලා ගෙදර මට තියෙනවා කතා ටිකක් කියන්න කියලා. එයා මේ රන්දිනිගල සිංහයා චිත්‍රපටියේ කතා කිහිපයක් මා සමග පැවසුවා. ඉතින් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජීවන් කුමාරතුංග මහත්මයාට මට මේ කතා පැවසුවාට. බය වෙන්න එපා හමු. මං ඔබව මරන්නේ නැහැ. ඔබ එකපාර දඬුවම් ලබන්න හොඳ මිනිහෙක් නෙවෙයි. ආයුබ හම්බෙන්න එනවා. අවමත් විජය කුමාරතුංග මහත්මයාගේ වියෝව නිසා වේදනාවෙන් සිටින බව මට ජීවන් කුමාරතුංග මහත්මයා කිව්වා. ඒක ඇත්ත තමයි. ජීවන් කුමාරතුංග කියන්නේ විජය කුමාරතුංගගේ පුතෙක්. නෑකමට ජීවන් කුමාරතුංග විජය කුමාරතුංගට කතා කරන්නේ බාප්පා කියලා. ඉතින් බාප්පා නැතිවීමේ වේදනාව එයාගේ හිතේ තාම තියෙනවා කියලා මට කිව්වා. එයාගේ හිතේ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකීය සිනමාවේ විජය කුමාරතුංග හඳුනන හැම දෙනා තුළම ඒ වේදනාව සදාකාලිකවම තියෙන බව මම දන්නවා. ඉතින් මේ චිත්‍රපටයේ දර්ශන රාශියක් රූපගත කරලා තියෙනවා. ආනමඩුව ප්‍රදේශයේ චිත්‍රපටයේ අවශ්‍ය ගම්මානයක් සම්පූර්ණ සෙට් එකක් ගහලා තමයි රූපගත කිරීම කළා කියලා මට කිව්වේ. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලයනල් සිල්වා සම්පූර්ණයෙන්ම ආනමඩුව ප්‍රදේශයේ ඉඩමක් අරගෙන සම්පූර්ණ ගමක සෙට් එකක් ගහලා තමයි රූපගත කළේ කියලා මට ජීවන් මහත්මයා කිව්වා. මොකද? ලොක්කෝ බලන්න. ආමුට පොඩි කරදරයක්. කරදරයක්? බලව හිටපු එකේ අස්සෙක් වරන් පැන්න. ඉතින් අපි හැමතැනම හෙව්වා. හැබැයි තව එක තැනයි තියෙන්නේ.
ඒ කොහෙද? අර ඈතින් පේන්නේ. ඒක තමයි උගේ ගෙදර. හොඳයි. උඹ ඵලයන්. සෙරම බලාගන්න. ඉතින් මේ ගම්මානයට පළවෙනිම සැරේ එන දර්ශනය තමයි එදා රූපගත කරේ කියලා මට ජීවන් කුමාරතුංග කිව්වා. එදා ගමට එන්නේ විජය කුමාරතුංගයි ජීවන් කුමාරතුංගයි අස්සෙක් පිටේ ගමේ නායකයා තමයි ගමේ නායකයා කියන්නේ දුෂ්ටචර්යයේ රංගපාලා තියෙන්නේ මර්වින් ජයතුංග. උඹලට එහෙමද කවුරු හරි මේ පැත්තට එනවා වගේ. ඒ ටක් ගාලා කාපන් නැත්තම් මේක ඒ අකයිල්ලයි. ඉතින් කඳු වැටි දෙකක් අතරින් අශ්වය දෙන්න පිටේ මේ දෙන්න එනවා. ඒ එනකොට එතන ලොකු වතුර වලක් තියෙනවා. ඒ වතුර වලෙන් අශ්වය දෙන්න පන්නාගෙන එන එක තමයි දැන් රූපගත කරන්නේ. දැන් රූපගත කරගෙන යනවා. යනකොට මේ අශ්වය දෙන්න පස්සෙන් ලොකු ජීප් එකක බොනට් එක උඩ නැගලා කැමරාව තියාගෙන කැමරා අධ්‍යක්ෂක තමයි බන්දුලු කරේ. එයා මේ අශ්වය දෙන්න ඉස්සරහින් යනවා. ලොකු ජීප් එකක බොනට් උඩ කැමරාව තියාගෙන මේ දර්ශනය රූපගත කරනවා. හොඳයි ඉතින් අතුලින් එකක් එළියට වරලා. ඉතින් තිරනාටකයේ විදිහට වතුර අඩු වල උඩින් අශ්වය දෙන්න පන්නගෙන ආවම දර්ශනය රූපගත කරන එක නවත්තන්න ඕනේ. ඉතින් ඔන්න අශ්වය දෙන්න වතුර උඩින් පන්නගෙන ආවා. නමුත් අශ්වයන් දෙන්න නතර කරාට කවුරුත් හිතපු නැති දෙයක් එවෙල සිද්ධ වුණා. ඉතින් වතුර වල උඩින් අශ්වය දෙන්න පන්නගෙන ආවට පස්සේ දර්ශනය රූපගත කරන එක නවත්තන්න ඕනේ. ඉතින් අශ්වය දෙන්න වතුර උඩින් පැන්නුවා. නමුත් ඊට පස්සේ කවුරුත් හිතපු නැති දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ජීප් එක වතුරෙන් පැන්නුවට පස්සේ ජීප් එකේ අර රෝද වලට වතුර ගිහිල්ලා ජීප් එකේ බ්‍රේක් අහන්න නැතුව ගිහිල්ලා තියෙනවා. දැන් ජීප් එක කඩාගෙන එනවා අශ්වය දෙන්න පස්සෙන්. විජය කුමාරතුංග මේක දැකපු ගමන් අශ්වය පන්නගෙන අහකට පැනලා තියෙනවා. නමුත් ජීවන් එකපාරට දැකලා නැහැ. ජීවන්ගේ ඇඟේ ජීප් එක හැපුණා. ඇත්තටම ජීවන්ගේ ඇඟේ නෙමෙයි අශ්වයාගේ ඇඟේ ජීප් එක හැපුණා. ජීවන් අශ්වයාට උඩින් ගිහිල්ලා ඇදගෙන වැටුණා. කොහොම හරි අශ්වයාටයි ජීප් එකටයි ජීවන්ගේ කකුල හිර වෙලා තියෙනවා. ඇත්තටම අමාරු වෙලා තිනවා. දවස් ගාණක් යනකම් ජීවන්ගේ කකුල සුව කරන්න මහන්සි වෙලා තිනවා. ඒ තරමට යාට ඩැමේජ් එකක් වෙලා තිනවා කකුලට. හැබැයි තව ටිකක් එහෙට මෙහෙට වුණා නම් කකුල නෙමෙයි ජීවන්ව සම්පූර්ණයෙන්ම ජිප් එකට යට වෙනවා කියලා එයා මට ප්‍රකාශ කළා. කොහොමද කකුලට හරිම අමාරු වුණා. දවස් ගාණක් යනකම් රූපගත කරන නතර කරා. ඉතින් මම කියන්නේ ඒකයි ජීවනුත් කිව්වේ චිත්‍රපටි බලනකොට ඕවා පේන්නේ නැහැ. කොච්චර අමාරුද දර්ශනයක් රූපගත කරන්න සහ ජීවිත ආරක්ෂා කරගන්න කොච්චර අමාරු වෙනද කියලා මේ වහනකොට තේරෙනවා. ඉතින් රසිකයෝ ඕවා දන්නේ නැහනේ. බයිස්කෝප් කතා වලින් මම කරන්නේ රසිකයන්ට ඒ behind the scene වෙන scene සිද්ධි ඔක්කොම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන එක තමයි. කවුද? අර ඇල්ලෙන් එහා රන්දෙනිගල ගමේ. මං ඇහුවේ උඹ කවුද කියලා. වීනා. ඉතින් මෙහාට ආවේ? ඇල්ලෙන් දිය නාන්න ආවා. බුදු බවත් මට යන්න දෙන්න. වර යන්න මං ඇරලන්න. මේක කවුරුත් දන්නවනේ විජය කුමාරතුංග දේශපාලන වශයෙන් ඊටාම කාර්යබහුල කෙනෙක් කියලා.
මේ චිත්‍රපටි රූපගත කරන දවස්වල අතිශය කාර්යබහුල ජීවිතයක් තමයි විජය කුමාරතුංග මහත්මයා ගත කරලා තියෙන්නේ. ඒ තරමට දේශපාලන වශයෙන් හෝ කාර්යබහුල වෙලා තිනවා. ඉතින් ඒ වගේම තමයි යාට මේ කාලේ සෑහෙන ජීවිත තර්ජන තිබිලා තියෙනවා. ඉතින් එක සැරයක් හම්බන්තොට බූන්දල කරන්න හිටපු දර්ශන වගේක් සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා තියෙනවා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් නිසා. ඒ බූන්දල් ප්‍රදේශයේ කරන්න හිටපු සියලුම දර්ශන රහසිගතව වෙන ප්‍රදේශයකට මාරු කරලා තමයි රූපගත කිරීම කරලා තියෙන්නේ. වැඩ කරපල්ලා. ඊට තවමට කියන්න බඩු ලෑස්තිද බං? අර කාලකන්‍ය අදත් එන වගේ බමරෝ. ඉතින් මට ජීවන් කිව්වා මේ රන්දිනිගල් සිංහා චිත්‍රපටි රූපගත කරනකොට විජයගේ රූපගත කිරීම කරනකොට වෙනම කට්ටියක් දාලා තියනවලු අඳුරන්නේ නැති අය කවුරු හරි සෙට් එක එනවද කියලා බලන්න වෙනම කට්ටියක් දාලා තමයි මේ රූපගත කිරීම කරලා තියෙන්නේ. ඔබට බැරි නම් නායකකම් කරන්න මේ මට දීපන්. ඔබ කාටද ඔය කතා කරන්නේ? මේක ඉන්නේ මහායකාට. හැමදාමත් මේ උන් අරන් තියපුවා ගෙනියන්න ඉඳලා තියන්නේ. ඔබට බැරි වුණාට මටයි මේ වීණටයි පුළුවන් මේකම ආරක්ෂා කරන්න. නැත්නම් කෙල්ලේ. මගේ පණකෙන්ද තියෙනකන් මං ඔබට ඒකට ඉඩ තියන්නේ නෑ රාමෝ. ඒ විතරක් නෙවෙයි. මේ කෙල්ල උඹට අයිති වෙන්න ඉඩ තියන්නෙත් නෑ. මට ජීවන් කිව්වා තවත් දර්ශන වගේක් කල්පිටිය දළුව කියන ප්‍රදේශයේ රූපගත කළා කියලා. ඒකොල්ලෝ නැවතිලා ඇඳලා තියෙන්නෙත් පුත්තලම රෙස්ට් හවුස් එකේ. ඉතින් විජය කුමාරතුංග හවස ෂූටින් ඉවරලා යනවලු දේශපාලන රැස්වීම වලට රාත්‍රියේ. ඉතින් කොහෙ ගියත් පහෝදා හරියට වෙලාවට දර්ශන තලයට ඇවිල්ලා තියෙනවා. ඉතින් විජය මහත්තයා ඇත්තටම එයාගේ මේ පුතාගේ චිත්‍රපටි විතරක් නෙමෙයි මම තව බයිස්කෝප් කතා රාශියක් ඒ කාලේ රූපගත කරපුවා ඉදිරිපත් කළා. ඒ හැම චිත්‍රපටයකටම මොන දේශපාලන ප්‍රශ්න තිබ්බත් මෙයා වෙලාවට ඇවිල්ලා තියෙනවා. පුතේ අපි යමු යන්නේ. මංජු කොහෙද ගියේ? අම්මත් එක්ක කන්ද විහාරයට. මං හිතුවා වැටේ කියලා. දුවපු දිවිල්ලට. මං වීණාව හම්බ වෙන්නමයි කියලා හිටියේ. විජය කුමාරතුංග මේ චිත්‍රපටයේ ගීතයක් පවා ගායනය කරා. හිතේ සුවේ සාමේ අපට එකයි කියන ගීතය ඒත් අවාසනාවට වගේ මේ චිත්‍රපටිය ඔහුට නරඹන්නට බැරි වුණා. ඔහු චිත්‍රපටිය තිරගත වෙන්න කලින් මිය ගියා. හැමතැනම පිත්තල තියෙනවා නේද? මේගොල්ලෝ කන්නේත් පිත්තල. නෑ බත් කනවා නේද බත්. අර බලන්නකො හරි ෂෝක් ගෑනු ළමයි ටිකක් මේ ඉන්නවා. මහලු මඩේ අපේ ගමනේ. මේගොල්ලෝ ගැන තමයි මං කිව්වේ. ඇඹරෙන්න එපා ඇඹරිලා වැටේ තමුසෝ. මේ කිසිම දෙයකට බය වෙන්න එපා. හරිද? මැස්සෙකුටවත් එන්න දෙන්නේ නෑ. මම ඉන්නවා. මේ මම සල්ලි වගේක් කෙව්වා හම්බෙන්නේ නැති නේද? මටත් මේ බටේ සුද්ධ කරන්න මෙතනට මෙන්න ඕන. වෙන තැනක් ඇත්තෙම නෑ අපට නේ. මේ චිත්‍රපටියේ විජය කුමාරතුංග, අනෝජා වීරසිංහ, ජීවන් කුමාරතුංග, මොරින් චාරුනි, සෝනියා දිසා, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල, ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ, විමල් කුමාරද කොස්තා, බන්දු මුණසිංහ, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු නළු නිරියන් හොඳ ඒ කියන්නේ නළු නිරියන් රාශියක් මේ චිත්‍රපටියේ චරිත නිරූපණය කරා. ප්‍රවීණ නළු නිරියන් රසක් තමයි චිත්‍රපටියට දායක වෙලා තියෙන්නේ.
නම් පිස්තෝල විතරයි. මං යන්න තමයි හිටියේ යනවා. මගේ කොනා මට ඉන්නෝනේ අකෝ. මම ඔබට කිව්වා නේද මේ පිත්තල කෙලිය හරියන්නේ නැහැ කියලා. කතාව දෙබස් තිරනාටකය සහ අධ්‍යක්ෂණය රංජිත් තිරිවර්ධනගෙන් සිදු වෙලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපටය නිෂ්පාදනය කරා ජීවන් කුමාරතුංග විසින්. චිත්‍රපටයට ඉතාම මියුරු ගීත දෙකක් අඩංගු වුණා. සංගීත අධ්‍යක්ෂණය කළා ග්‍රේෂන් ආනන්ද විසින්. ගීත ප්‍රබන්ධය කළා බණ්ඩාරකේ විජේතුංග විසින්. ගීත ගායනා කළා ග්‍රේෂන් ආනන්ද, චම්පා කල්හාරි, විජය කුමාරතුංග, ෆ්‍රෙඩී සිල්වා යන ගායක ගායිකාවන් විසින්. මේ චිත්‍රපටයේ ගීත දෙක තරුමුතු යායේ කියන ගීතයත්, හිතේ සුවේ සාමේ අපට එකයි මාමේ කියන ගීතයත්, අද ලිබර්ටි, අශෝකා, ඉම්පාලා, ක්වීන්ලන් ඇතුළු සිනමාහල් 14කදී ප්‍රදර්ශනය ආරම්භ කළා. මේ චිත්‍රපටයේ ඇත්තටම වාර්තා තබමින් ඉතාම සාර්ථක විදිහට චිත්‍රපටය තිරගත වෙලා තියෙනවා. පුතා බලාපොරොත්තු වෙන්නේ නැති ඇති. සිත්යලත් වාරයක් කිය කියලා නේද? ඔබ දැනගන්නේ මම මුව මරන්නේ ටික ටික. අනේ එපා. අයියෝ එපා. දන්නෝ? බලාගෙන මේ බලන්නකො මොකක්ද රිටයර් වුණත් හරි තාත්තා ආයෙත් වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. ස්කූල් වෑන් එක තාම නෑනේ. මං කිව්වා එන්න ඕනේ නෑ කියලා. විශ්‍රාමගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජ්‍යෙෂ්ඨ පුරවැසිගෙනුම සෙලාන් බැංකුව සුහදහඩක් ඇති දේශීය බැංකුව. ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. බයිස්කෝප් කතා රාශියක් මගේ ළඟ තියෙනවා. මම ඒවා විටින් විට ඉදිරිපත් කරන්නම්. අපිත් සමග දිගටම රැඳී සිටින්න, අපිට subscribe කරන්න, bell icon එක click කරන්න. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් පහලින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. රිටයර් වුණත් හරි තාත්තා ආයෙත් වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. ස්කූල් වෑන් එක තාම නෑනේ. මං කිව්වා එන්න ඕනේ නෑ කියලා. විශ්‍රාමගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජ්‍යෙෂ්ඨ පුරවැසිගෙනුම සෙලාන් බැංකුව සුහදහඩක් ඇති දේශීය බැංකුව.